හායි ළමයි. ඔන්න අදත් මම ඔයගොල්ලන්ට ස්ක්‍රබ් එකක් සහ ෆේස් පැක් එකක් තමයි අරගෙන ආවේ. අපි වැඩිපුරම කැමති ඉක්මනින්ම සහ පහසුවෙන්ම ගෙදරදීම කරගන්න පුළුවන් හොඳ ප්‍රතිඵල තියෙන ට්‍රීට්මන්ට්ස් වලට. අන්න ඒ වගේ ට්‍රීට්මන්ට් එකක් තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මේක ඔයගොල්ලන් දන්නවා. හැබැයි මම ඊට වැඩිය ටිකක් වෙනස් විදියට තමයි අද මේ ට්‍රීට්මන්ට් එක ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. අද මම හදාගන්න ස්ක්‍රබ් එක හදාගන්නේ කෝපි තක්කාලි එකතු කරලා ඒ වගේම ෆේස් පැක් එක හදාගන්නේ හාල් වලින්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම අපේ රයිස් වලින් ෆේස් පැක් එක හදාගනිමුකෝ. මම මේකට ගත්තේ අද කොරියන් හාල් එකක්. ගෙදර තිබ්බ නිසා එකෙන් මම පොඩ්ඩක් ගත්තා. කොරියන් හාල් එකෙන් නම් මේක ගොඩක් ඉක්මනට හොඳටම හදාගන්න පුළුවන්. මම සුදු හාල් එකකිනුත් මේක හදලා තියෙනවා. ඒකෙනුත් හදාගන්න පුළුවන්. මේ වගේ අර හොඳ තෙක් ගතියක් එන්නේ නැති වුණත් අපිට සුදු හාල් එකෙනුත් ඒ ගන්න ප්‍රතිඵලෙම ගන්න පුළුවන් වෙනවා. මම ගන්නේ මෙන්න මේ වගේ හාල් පොඩි ප්‍රමාණයක්. අපි මේක මුලින්ම හොඳට සෝදගෙන ඉන්න ඕන. මම මේක සේදුව මුල් වතුර ටික අයින් කරා. දෙවනි පාර සෝදපු වතුර ටික මම ඉතුරු කරගත්තා. මම මගේ කොණ්ඩෙට රයිස් වලට දාන නිසා තමයි මම මේ වතුර ටික තියාගත්තේ. දැන් මම මේක ලිපෙන් තියලා ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් දාලා ඉවර වෙලා මේක වහලා තියෙන්න අරිනවා තැම්බෙන්න. විනාඩි 15ක් විතර යනවා මේක තැම්බෙන්න හොඳටම. අපි ඒ අතරේ යමු අපේ ස්ක්‍රබ් එක හදාගන්න. ඒකට මම ගන්නවා සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්. මේ ස්ක්‍රබ් එකට අපිට පුළුවන් සීනි ගන්න. නැත්නම් කෝපි ටිකක් අරගන්නත් පුළුවන්. මම අද ගන්නවා කෝපි. තක්කාලි ගෙඩිය මේ විදිහට කෑලි කපා ගන්න ඕන. ඊළඟට ඒ කෑලි උඩට අපිට පුළුවන් කෝපි හරි සීනි හරි දාගන්න. මේකෙන් මූණ ස්ක්‍රබ් කරගන්න විනාඩි 3-4ක් විතර. මූණට විතරක් නෙවෙයි බෙල්ලට අත් කකුල් වලටත් මේ ස්ක්‍රබ් එක ඔයගලන්ට කරගන්න පුළුවන්. අපි බලමු දැන් ලිපේ තිබ්බ අපේ හාල් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් නම් විනාඩි 20ක් විතර ගියා. ලිප හොඳටම අඩු කරලා තමයි මම මේක තියෙන්න දුන්නේ. ඉතින් මෙන්න මේ විදියට හොඳට තැම්බිලා තියෙනවා. අපි මේක චුට්ටක් නිවෙන්න තියන්න ඕන. දැන් ලිප ඔෆ් කළා. විනාඩි 10ක් වගේ තියන්න ඕන. ඊළඟට මම මේක පෙරා ගන්නවා හොඳට. අතින් පොඩි කරන ගමන් තමයි පෙරා ගන්නේ. මේක හොඳට පොඩි කර කර පෙරාගත්තා මේ ගොට්ටෙන්. මේක මෙහෙම ගොට්ටකින් පෙරනවට වැඩිය බ්ලෙන්ඩර් එකෙන් බ්ලෙන්ඩ් කරගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. මොකද මට මේක විනාඩි 20ක් විතර ගියා. මේ තියෙන්නේ අපිට රයිස් පැක් එක හදාගන්න ඕන වෙන හොඳට තම්බලා ගත්තු හාල් ටික. මට මේ චුට්ට ගන්න විනාඩි 20ක් 30ක් විතර ගියා. මම මේකට එකතු කරනවා දෙහි බින්දු 2ක්. ඒ වගේම කහ පොඩි ප්‍රමාණයක්. මේ දෙක මම එකතු කරේ අමතර ද්‍රව්‍ය දෙකක් විදියට. ඕගොල්ලන්ට මේ දෙක නැතුවත් රයිස් පැක් එක ඇප්ලයි කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු රයිස් පැක් එක මූණට ඇප්ලයි කරලා බලන්න. මුළු මූණටම ගාන්න ඕන. මේක ගාලා විනාඩි 20ක් තියලා තමයි සෝදලා ඉවත් කරගන්න ඕන. සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කරන්න. මේ පැක් එක මේ විදියට හදලා පාවිච්චි කරලා මූණේ තියෙන තෙතමනය, සමේ තියෙන පොඩි පොඩි බිබිලි, ඕපන් පෝසස් අඩු කරලා මූණට හොඳ ක්ලියර් ගතියක්, අපි කියන ග්ලාස් ස්කින් ටයිප් කියලා අන්න ඒ විදියට මූණ අපේ ගන්න පුළුවන් මෙන්න මේ රයිස් ට්‍රීට්මන්ට් එකේ. අනිවාර්යෙන්ම ඔයගොල්ලන් කරලා බලන්න. එක දිගට කරලා බලන්න. හොඳම ප්‍රතිඵල තියෙනවා මේකෙන්. මේවයින් අපිට කිසිම අතුරු ආබාධයක් වෙන්නේ නැති නිසා නිකමට හරි කරලා බලන්න කොහොමද මේ දේවල් වලින් අපි අපේ සම පැහැපත් කරගන්නේ කියලා. සුදු වෙන්න ක්‍රීම් පාවිච්චි කරාම අපේ සම ගොඩක් තුනී වෙනවා. කාලයක් යද්දි නහර පෑදිලා අමුතු විදියට අපේ හැම වෙනස් වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ අපේ සමට වගේම
නොදැනීම අපේ ශරීරයටත් ඒ දේවල් බලපානවා. මේ වගේ නැචරල් ට්‍රීට්මන්ට්ස් මාසයක් දෙකක් වුණත් එක දිගට කරාට කිසිම අතුරු ආබාධයක් නැහැ. ඒ නිසා මේවයි කිසිම බය වෙන්න දෙයක්වත් නැහැ. අපිට try කරලා බලන්නත් පුළුවන් අපේ සමට මේ දේවල් ගැලපෙනවද කියලා. එහෙම නැත්නම් අපිට නතර කරන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. අපිට අපේ මූණ සුදු කරගන්න ඕන නම්, පැහැපත් කරගන්න ඕන නම් ස්වභාවික ට්‍රීට්මන්ට් වලින් ඒ දේවල් ගොඩාක් දුරට කරගන්න පුළුවන්. හැබැයි එකපාර බෑ. ටික දවසක් යනවා. ටික දවසක් ගිහින් හරි අතුරු ආබාධයක් නැතුව කරගන්න පුළුවන් නම් තමයි ගොඩාක්ම වටින්නේ ට්‍රීට්මන්ට් එක. ඒ වගේම හොඳ බ්‍රෑන්ඩ් වල හොඳ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. ඒ ප්‍රොඩක්ට් ගැන හොඳ රිසර්ච් එකක් කරලා. එතකොට අපිට අපේ සම ගැන බය වෙන්න දෙයක් නැහැ. මොනවා හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරත් අපේ සමට ඒ දේ ගැලපෙනවා නම්, ඒ දේ නිෂ්පාදනය කරලා තියෙන අමුද්‍රව්‍ය හොඳ නම් අපිට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලා ස්වභාවිකවම ලස්සනට ඉන්න කැමති නම් මේ දේවල් කරලා බලන්න අනිවාර්යෙන්ම. ඔයාගේ සම තව තවත් ලස්සන කරගන්න, පැහැපත් කරගන්න පුළුවන් වෙනවා.